Hello everyone! 4 දිනක් කැමරට ගියාම එක්කෙනෙක්ට ෆ්‍රී මීල් එකක් හම්බෙන ඩිනර් බුෆේ එකක් try කරමුද? ඔව් හරි මේ පාරත් කැමක් තමයි. අපි මේ පාර ගියේ Cinnamon Red එකේ Flavored කියන රෙස්ටුරන්ට් එකට. රෙස්ටුරන්ට් එකට ඇතුළු වුණ ගමන්ම අපි ඉඳ ගන්න තැනවත් බලන්න නැතුව මුලින්ම ගියේ සුප් කෝන් එකට. මොකද මම ඒ තරම් සුප් පෙරේදියෙක් මුලින්ම සුප් එක සර්ව් කරගෙන එන්න තමයි අපි ගියේ. එතන සුප් varieties දෙකක් තිබ්බා. එකක් vegetarian එකක් අනිත් එක seafood එකක්. අපි try කරේ දා vegetarian එක. ඒත් එක්ක වෙනමම ලොකු salad corn එකක් එතන තිබ්බා. තව dressings වර්ග ගොඩකුත් එතන තිබ්බා. ශ්‍රී ලංකන් corn එකක්, Indian corn එකක්, Italian corn එකක්, ඒත් එක්කම live kitchen එකකුත් එතන තිබ්බා. සුෂි වර්ග, ඒත් එක්කම barbecue chicken කන්න කැමති ඔයාලට pork, ඒත් එක්කම mutton, fish වර්ග එක විදිහට එක varieties flavors විදිහට එතන හදලා තිබ්බා. රෙස්ටුරන්ට් එක ගැන වැඩි විස්තර කියන්න කලින් කියන්නම්කෝ අපේ clothing brand එක ගැන. ඔන්න Heights කියන්නේ අපේ high quality clothing brand එකක්. ඔයගොල්ලන්ට පුළුවන් unisex t-shirts, ladies wears, gents wears අපෙන් අරගන්න. ලස්සනට ඉන්න කැමති කෙල්ල කොල්ලන්ට තියෙන පෙනුම තවත් වැඩි කරගන්න තමයි මේ unisex quality t-shirts අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔන්න quality unisex t-shirts අඳින්න කැමති ඔයාලට පුළුවන් Heights clothing brand එකත් එක්ක එකතු වෙන්න. ඔයගොල්ලන්ට කැමතිම t-shirts අපිට කියලා purchase කරගන්න වගේම customize කරගන්නත් පුළුවන්. දැන් ඇද t-shirt එක ගැන කතා කරා. එන්නකෝ. ඔන්න අපි දැන් පටන් ගත්තේ Italian corn එකෙන්. noodles තිබ්බා, fried rice එකක් තිබ්බා, barbecue chicken තිබ්බා, තව dressings වර්ග තිබ්බා. ඒ ඔක්කොමත් එක්ක ඔන්න අපි දැන් meal එක try කරන ගමන් ඉන්නේ. කෑම ටික නම් ඇත්තටම රසයි. ඇත්තටම බඩ පිරෙන්න කන්න පුළුවන් හොඳ ප්ලේස් එකක් තමයි Cinnamon Red කියලා කියන්නේ. Flavored restaurant එකට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඩිනර් බුෆේ එක, ලන්ච් බුෆේ එක ඔයගොල්ලන්ට තියෙනවා. ප්‍රී රිසර්වේෂන්ස් දාන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට ඒගොල්ලෝ වෙනම ප්ලේස් එකක් රෙඩි කරලා තියෙනවා. පිට එක්ක අපේ තව යාළුවෝ දෙන්නෙකුත් ගියා එදා ඩිනර් බුෆේ එක try කරන්න. ඒක තමයි මං කිව්වේ. අපි 4 දෙනෙක් ගියාට එක්කෙනෙක්ට ෆ්‍රී ෆුල් මීල් එකම ෆ්‍රී තමයි අපිට දා හම්බුනේ. එතකොට අපි පේමන්ට් එක කළේ 3 දෙනෙක්ට විතරයි. එයාලගේ ඩිනර් බුෆේ එක ටයිම්ස් දෙකකට කියන්නේ වෙලාවල් දෙකකට එතන තියෙනවා. එකක් තියෙනවා 6 ඉඳන් 8 වෙනකන්, අනිත් එක තියෙනවා 8 ඉඳන් රෑ 10 වෙනකන්. අපි එදා ගියේ 8 ඉඳන් රෑ 10 වෙනකන් එක. එතකොට එතනදී උනේ අපිට 6500යි විතරයි per person. එදා ඇත්තටම ගිය charges අපිට හරියටම මතක නැහැ. මොකද එතන taxes include වෙන්නේ නැතුව තමයි ඒකට charge එක mention කරලා තියෙන්නේ. taxes include වුණාම prices පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒගොල්ලෝ කලින් සම්බන්ධ කරගෙන විස්තර ඔක්කොම හරියට දැනගෙන ඔයාලගේ reservation එක දාගන්න. මේ තියෙන්නේ Indian corn එක. yellow rice එකක් තිබ්බා, chicken curry එකක්, dal curry එකක්, තව එක වර්ගවල Indian foods ගොඩාක් එතන තිබ්බා. ඒත් එක්කම ශ්‍රී ලංකන් corn එකනොත් අපි බෙදා ගන්න අමතක කරේ නෑ. පොල් සම්බල තිබ්බා, මැලේ අචාරු තිබ්බා, පපඩම් තිබ්බා, chicken තිබ්බා, එක වර්ග කෑම ගොඩාක් එතන ඇත්තටම තිබ්බා. ඉතින් ඔන්න දැන් කෑම වල රස බලන වෙලාවයි. අපේ ඉන්දියන් කෑම ටිකයි ශ්‍රී ලංකන් කෑම ටිකයි ඔක්කොම එකට මික්ස් කරගෙන ඔන්න දැන් අපි කන්න හදන්නේ. ඔයගොල්ලන්ට කියන්න අමතක වුණා. ඔයගොල්ලන්ට කැමති ඩ්‍රින්ක්ස් එතනදී ඕඩර් කරගන්න පුළුවන්. ලිකර්ස් ඕන නම් එහෙම නැත්නම් කොක්ටේල්, මොක්ටේල් ඕන දෙයක් එතනදී ඔයගොල්ලන්ට ඕඩර් කරගන්න පුළුවන්. ජපනීස් corn එක හැම නැත්නම් සුෂි corn එකට අපි හැමෝම කැමතිනේ. එක ෆ්ලේවර්ස් වල සුෂි වර්ග කිහිපයක් මෙතන තිබ්බ. ඊට අමතරව හැම් වර්ග, චීස් වර්ගත් වෙනමම එතන තිබ්බා. කෑම ටික කාලි වෙනාට පස්සේ අපි ගියා අපේ ඩිසර්ට් එකට මොනවද තියෙන්නේ කියලා බලන්න. වටලප්පම්, කර්ඩ්, කේක්, ගුලාබ් ජාමුන්, තව එක වර්ග ගොඩාක් එතන ඩිසර්ට් විදිහට අපිට try කරන්න තිබ්බා. ටොපින්ග්ස් වර්ග ගොඩකුත් එක්ක අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් 3ක් එතන තිබ්බා. මැංගෝ එකක් තිබ්බා, ස්ට්‍රෝබෙරි එකක් තිබ්බා, චොක්ලට් එකක් තිබ්බා, රස වැනිලා එකකුත් තිබ්බා. දැන් හැමෝම කැමති ඩිසර්ට් වල රස බලන වෙලාවයි. ඕවා වලින් මං ඇත්තටම කැමති උනේ වටලප්පම් එකට. මොකද ඒක ඇත්තටම රසයි. අනිත් ඒවත් රස නැතුව නෙමෙයි. වටලප්පම් එක ටිකක් වැඩිපුර රසයි. පැණි රසට ආස අයට ගුලාබ් ජාමුන් නම් නියම කෑමක්. ඔන්න ඔයාලට ගුලාබ් ජාමුන් කන්න කැමති නම් එතනදී try කරලා බලන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි එදා ඩිනර් බුෆේ එක ඉවරුනේ. කෑම ටික ඔක්කොම කාලා payments ඔක්කොම කරලා දැන් අපි ගෙදර එන්නයි හදන්නේ. ඔයාලටත් පුළුවන් Cinnamon Red එකේ ඩිනර් බුෆේ එක try කරන්න. 4 දෙනෙක් කනවා නම් එක්කෙනෙක්ට free meal එකක් හම්බෙන මේ ඩිනර් බුෆේ එක ඔයාලටත් try කරන්න පුළුවන්.
වැඩි විස්තර දැනගන්න cinnamon red flavored restaurant එකේ contact number එක පල්ලෙහා mention කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් යාළුව සම්බන්ධ කරගෙන restaurant එකට ගිහිල්ලා try කරලා බලන්න.